හෙලව් මගේ රත්තර යාළුවනේ ගොඩ කාලේ අලුත් වීඩියෝයක් කරන් ආවා මම අද අපි යනවා කැලේ අලි බලන්න අනුරාධපුරේ අලි ඉන්නවා කිව්වට අපි ඉන්න පැත්ත නම් අලි නෑ අපි දැන් යන්නේ අලි හොයාගෙන අද මාත් එක්ක ඉන්නවා අපේ පොඩි බොස් මගේ මලයා උත් එක තමයි යන්නේ අපි ඉස්සරහට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා මට කියන්න බැරුණා මල්ලිත් එක්ක නෙවෙයි එන්න හිටියේ යාළුවෙක් එක්ක එන්න හිටියේ ඌ එනවා කියලා පොල්ල තිබ්බා ඌ අහබ්බෙලාවේ ඌට අලි බලන්න යන්න බයයිලු අලි ගහට යන්න තියෙයි කියලා ඊට පස්සේ ඌවත් හම්බෙලා යන්න බයි බයි කියලා තමයි ආවේ ඒ බලමු මොකද ඉස්සරහ වෙන්නේ කියලා ඔන්න ඔහොම අපි අලි බලන්න යන පැත්තට ලං වුණා මෙහෙට කියන්නේ කලංකුට්ටිය කියලා මේ යන හරියට කියන්නේ පහළ කලංකුට්ටිය කියලා ඉස්සරහ යන අයත් එක තමයි අපි අද අලි බලන්න යන්නේ හැබැයි මැද හරියක් යනකොට ඈතින් ලස්සන අලි රංචුවක් නානවා පේරුණා ඔයාලම බලන්න මම වීඩියෝ කරන්න යස් කරන ඩිවයිස් එක සූම් කරන්න බොද වෙනවා ලොකු ඩිවයිස් එකන්න මේ යස් කරන්නේ එහින්ද සමහර වීඩියෝස් වල අලිනිකන් යක්කෝගේ පේනවද වැඩි හිතන්න බය ගැන පුළම් ඉදිරි තමා ගත්ත වීඩියෝස් ටික ඒ වැවේ ගන්න පුළුවන් වුණු ලස්සනම වීඩියෝ ගෑල තමයි මේ තියෙන්නේ ටිකක් ළඟට යන්න පුළුවන් වුණා මොකද ඒ අතන්නනා හිටපු නිසා ලොකු වතුරක් තිබ්බේ නෑ ටිකක් ළඟට ගිහින් ඒ වීඩියෝ ගෑල්ල ගත්තේ ඒක මාර ලස්සනයි කන්දත් එක්ක ලස්සනට තියෙනවා හොඳට නාලා ගොඩ වෙන ගමන් හිටියේ ඔන්නම අපි ව්‍යවපාස් කරගෙන ඉස්සරහට ආවා ඉස්සරහට ආවට පස්සේ තියෙනවා ඒක ඇලක් පොඩි ඇලක් කියන්නේ වැවේ වතුර වාන්දාන ඇල ඒල තමයි තියෙන්නේ දැන් අපි යන්න හදන්නේ ඔය ඇලෙන් පැනලා කැලය තුළට බලමු තුළට ගියට පස්සේ මොකද උනේ කියලා ඔහොම ඉන්න ඔයාලා ඔන්නම අපි ඇල පැනලා ඉස්සරහට ඇවිල්ලා අයත් එක්ක ඉස්සරහට යන ගමන් හිටියේ ඔය තියෙන අලිබෙටි පාර අපි යන පාර දිහා අලිබෙටි තිබ්බා ගොඩක් අයියා කියන විස්තරෙත් අහගෙන ඉස්සරහට යමු අපි ඔහම අලි අඩිනේ වංගෙඩි තටි බෙටි මේ පැත්ත ඇයිද කොහොමද දන්නේ මේ වාගා ආරක්ෂා කරගෙන ඉන්නේ හැමදාම අලිබෙටිනේ අන්නනවනේ තනියෙක් ඉන්නවද තනියෙක් හා ඔතෙන් නම් බලන්න ඉන්නවා තනියක අතෙන් එල ගියපම් ළඟටම හා අවසලද හායට පිටු හා හා යන්නේ අතර වටේ ගහනවා ගස් වලට ඔව් අතර වටේ ගහනවායි ගහ යන්නේ ඈ ගහනවායි බුදියන් දෙනවායි මේ ඉන්නේ මද කිපුණා මුන්ට ඉවස ගන්න බෑලුනේ
පැටව දාන කාලේ පැත්තට ඔන්න ඔහම අයියා කියන විස්තරත් අහගෙන අපි ඉස්සරහට ආවා. ඊට පස්සේ අපි ඔය වෙලවල් පාස් කරගෙන ඔය පාර දිග කැලේ ඇතුළට තමා ගියේ. කැලේ ඇතුළට යනකොට තව කට්ටිය ගොඩක් ඇවිල්ලා හිටියේ බලන්න. බලන්නකෝ ඔයාලම මොකද උනේ කියලා ඉස්සරහට. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ, අපි ඉස්සරහට යන ගමන් ඉන්නේ. ඔන්න අපි කැලේ මැදින් තමයි ඔය වෙල්යායට ආවේ. ඔය වෙල්යායේ කොනට වෙන්න අලි බහැපු කතාවක් කිව්වා. ඔය කට්ටිය ගොඩාක් ඇවිල්ලා හිටියා බලන්න. හැබැයි ටික වෙලාවක් යනකොට ගියපු තැනින් අලියෝ දෙන්න එළියට එන්න ගත්තා. ඔයාලම බලන්නකෝ. ඔන්න ඔතනින් තමයි බහැලා තිනවා කිව්වා. ඔයාලට පේනවද දන්නේ මම ගිල්ල තියෙන තැන අලියෙක් ඉන්නවා. එතනින් තමයි එළියට එන්න ගත්තේ. ඊට පස්සේ එකා දෙන්න තුන් දෙනා වැඩි වුණා. මගේ කැම් එකේ zoom එක නම් අවුල් වැඩි හිතන්න එපා. අපි ඊට පස්සේ කොහොම හරි වටෙන් ටිකක් ළඟට ගියා. කොහොම හරි එතන අලි 15ක් විතර හිටියා. අලි පැටව තුන් දෙනෙකුත් හිටියා. එක ඇතෙක් හිටියා. ඒ වෙලාවේ ඉර බැහැගෙන යන වයිබ් එකත් ඕන් ඔය විදිහට තමයි තිබ්බේ. රතු පාරට හරිම ලස්සනයි. ඒත් එක්කම අලි ටික වෙලවල් ටික වෙලට බැහැලා එක කොළ ජාතිය නම්මනම් කන ගමන් තමයි ඔය විදිහට හිටියේ. ඒක හරිම ලස්සනයි. ඒ වගේම භයානකයි. අපි ඊට පස්සේ ආයෙත් කරගිලා පැල පැත්තෙන් තව ටිකක් ළඟට ගියා. මම ඔය ගිල්ල දික් කරන තැන මාම කෙනෙක් ගිහිල්ලා ගහන්න නැගලා හිටියේ. අපිත් අතෑරියේ නෑ. අපිට ආරංචියක් ආවා එහා පැත්තෙන් අලි කැලේ ඇතුළට ආවා කියලා. අපිත් ගියා ඇතුළට ගිහින් අපි නැංගා ගහකට නැංගට පස්සේ තමා අර අලි රංචුවෙන් කැඩලා ආව අනිත් අලි ටිකයි ඇතයි දකින්න පුළුවන් වුණේ. ඉස්සරළම එළියට ආවේ ඇතා ආවට පස්සේ තමයි අලි රංචු වෙන්න ගත්තේ. මෙතනත් අලි ගොඩක් හිටියා. ඔයාලම බලන්නකෝ. විතරත් මාර ලස්සනයි. ඒ වගේම පට්ටම් භයානකයි. අත්තකනම් බිම වැටුනොත් හරි ජීවිතෙත් එක්ක ඉවරයි. ජීවිතේ පට්ටව දානමක දාලා තමයි වීඩියෝ එක ගත්තේ. කොහොම හරි අලි ටික ගියාට පස්සේ ආයෙත් අපි ගස් වලින් බැහැලා අලි ටික යන දිහා බලාගෙන හිටියා. ඔහොම අලි ටික ඇතට ගියා. ඔය අවසානට ගියපු අලි ටික තමයි ඔය ඉන්නේ. මහා සද්දන්තය ඇත්තටම කිව්වොත් ළඟට ගිහින් බලනකොට මාරු විදියට බය හිතෙනවා. ගොඩක් බය හිතෙන්නේ සද්දෙට, කෑ ගහන සද්දෙට. අපි ඊට පස්සේ ගෙවල් වලට එනකොට ඊරොන්න විදියට තමයි තිබුණේ. ඒකත් මාර ලස්සන view එකක්. මේ දින්නේ ගමේ මල්ලි කෙනෙක් ගත්ත ලස්සන වීඩියෝ කෑල්ලක්. ඒ වීඩියෝ එක මාර ලස්සනයි. ඔයාලා මේක බලන්නකෝ. බලලා ලස්සන නැත්නම් කමෙන්ට් එකක් දාන්න. ගෙදරෙද්දී ඉතින් ඔන්න ඔහොම කොහොම හරි රෑ වුණා. එහෙනම් මං ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. මං අවසානයටත් වීඩියෝ එකක් දාලා තියෙනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාන්න. හෙලෝ යාළුවනේ. අපි දැන් ගිහින් ආවේ. අලි වට කරගෙන ආවා. අලි ගොඩක් හිටියා. අදහස් ඔන්න හොඳ වගේ වුණේ. එනකොට වීඩියෝ ගත්තෙත් නෑ. ඉක්මනට හැම ගෙදර ආවා රෑ වෙන හින්දා.
වීඩියෝ හොඳට ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න අලුත් වීඩියෝ සෙට් එකක් පරිස්සමෙන් ඉන්න බයි බයි